ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න කැමති ඔයාට ගෙදරදීම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු බලන්න කොහොමද මේ සත්කාරය කරන්න කියලා. මේ හෙයා පැක් එක හදාගන්න අපිට ඕනි වෙන්නේ කෝමාරිකා, උළුහාල්, ලුහුණු සහ පොල් තෙල්. පොල් තෙල් වෙනුවට ඔයාලට ඔලිව් ඔයිල් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා කොණ්ඩෙට පාවිච්චි කරන ඕනිම තෙල් එකක් මේකට ගන්න පුළුවන්. කඩේ ගන්න තියෙන කෝමාරිකා ජෙල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී අරගෙන තියෙන්නේ කෝමාරිකා 8ක්. ඉතින් මේක තමයි අද මේ පැක් එක හදන්න ඕනි වෙන්නේ. දැන් අපි බලමු කොහොමද පැක් එක හදාගන්නේ කියලා. උළුහාල් ගන්නකොට අපි උළුහාල් රැයක් පෙගෙන්න තියලා තමයි ගන්න ඕනි. ඒ වගේම වතුර පොඩ්ඩක් දාන්න. මොකද අපි වතුර ටිකත් ඉවත් කරන්නේ නැතුව අපේ පැක් එකට ගන්න නිසා. ඊළඟට අපි කෝමාරිකා සහ ලුණු පොඩි කෑලි වලට කපා ගන්න ඕනි බ්ලෙන්ඩ් කරන්න ලේසි වෙන හින්දා. ලුණු ගන්නකොට ලුණු ගෙඩියම ගාලේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි ගන්න ඕනි. ඊළඟට අපි මේ විදිහට කෝමාරිකා, උළුහාල්, ලුණු එකට දාලා මේ විදිහට බ්ලෙන්ඩ් කර ගන්න ඕනි. කෑලි හිටින්නේ නැති වෙන විදිහට උළුහාල් පෙඟින්න දාපු වතුර ටිකත් එකතු කරලා අපි මේ විදිහට අපේ මිශ්‍රණය හදා ගන්න ඕනි. දැන් අපි හදාගත්ත මිශ්‍රණයට මේ විදිහට පොල් තෙල් එකතු කරන්න ඕනි. ඔයාලට පේනවා ඇති පොල් තෙල් එකතු කරලා තියෙනවා. ඉතින් දැන් මේක හොඳට අපි මික්ස් කර ගන්න ඕනි. හෙයා පැක් එක කොණ්ඩෙට දාන්න කලින් අපි හොඳට කොණ්ඩේ පීරගෙන අවුල් ගැට නැති කර ගන්න ඕනි. අවුල් ගැට නැතිව මේ විදිහට හොඳට පීරගෙන තමයි අපි හෙයා පැක් එක අපේ කොණ්ඩෙට දාන්න ඕනි. හෙයා පැක් එක කොණ්ඩෙට දානකොට ඔයාලා මුලින්ම හිස් කබලේ තමයි මේක ආලේප කරන්න ඕනේ. මේ විදිහට හිස් කබලේ ගාලා හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න ඕනේ. හොඳට හිස් කබලටම මේක වදින විදිහට හිස කෙස් අගට හිස කෙස් මුල් වලට මේක හොඳට වදින්න හොඳට සම්බාහනය කරන්න ඕනේ. හිස් කබලේ වගේම කොණ්ඩෙත් මේක මේ විදිහට ගාන්න ඕනේ. හොඳට අතට අරගෙන මේ විදිහට කොණ්ඩේ ගාන්න. හැම කෙස් ගහකම ගෑවෙන විදිහට හොඳට ඇඟිලි තුඩු වලින් කෙස් ගස් ඈත් කරන ගමන් මේ විදිහට හොඳට ගාන්න. මේ විදිහට කොණ්ඩේ සහ හිස් කබලේ මේක ආලේප කරාට පස්සේ අපි විනාඩි 30කින් පසුව තමයි මේක සෝදලා ඉවත් කරන්නේ. විනාඩි 30ක් අපේ කොණ්ඩේ මේක තියෙන්න දෙන්න ඕනි. ඒ වගේම මතක තියාගන්න ඕනි අපි මේක තෙල් ගාපු කොණ්ඩෙට කරන්නේ නැහැ. තෙල් ගාපු කොණ්ඩෙට කරනකොට මේකේ ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සත්කාරය සතියකට දවස් 3ක් විතර කරන්න ඕනි. ඒ වගේම සතියකට දවස් 3ක් මාසයක් විතර කරනකොට ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කොටට තිබුණු මගේ කොණ්ඩය මාස 8ක් ඇතුළත මේ ගානට දික් කරගන්න මට උදව් වුණේ මේ සත්කාරය. ඉතින් ඔයාලත් මේ සත්කාරය කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලටත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.